බ්‍රෑන්ඩිං සහ මාකටිං බැලූ බැල්මට එකක් වගේ පෙනුනට මේ දෙකක් ඩිජිටල් මාකටිං වලදී මේ දෙක වෙන වෙනම කරන්නේ කොහොමද? මාකටිං වලදී අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ බිස්නස් එක ගැන නැත්නම් අපි දෙන ඔෆර් එකක් ගැන පෝස්ට් එකක් වීඩියෝ එකක් හදලා Facebook එකේ නැත්නම් Google එකේ පබ්ලිෂ් කරන එක. ඒත් බ්‍රෑන්ඩිං කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක කාලයක් තිස්සේ පවත්වාගෙන යන්න ඕන දෙයක්. අපේ ලොගෝ එක, අපි තෝරගන්න පාට, අපේ ටැග්ලයින් එක ඉඳලා අපේ පෝස්ට් එකක් වීඩියෝ එකක් එකම අයිඩෙන්ටිටි එකකට පවත්වාගෙන යන එක බ්‍රෑන්ඩිං ගණයට වැටෙනවා. මේ හැමදේකටම අමතරව කාලයක් තිස්සේ බ්‍රෑන්ඩ් එකක් හදන්න වැඩිම ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි කන්ටෙන්ට්ස් හදන එක. ඒ වගේම ඒකේ කන්සිස්ටන්සි එක. ඒ වගේම හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඔයා දෙන සර්විස් එකේ නැත්නම් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මේ හැමදේකටම වඩා බලපානවා. මේ බලන්න. මේ බ්‍රෑන්ඩ් එක තමයි රන් ලංකා ජෙම් ඇන්ඩ් ජුවලරි. මෙයාලා අපිත් එක්ක කාලයක් තිස්සේ වැඩ කරනවා. බ්‍රෑන්ඩිං මාකටිං කියන එක හරියටම අවබෝධ කරගෙන බිස්නස් එක කරපු නිසා ඒගොල්ලෝ පොඩි කාලෙකින් සෑහෙන ලොකු සාර්ථකත්වයක් ළඟා කරගෙන තියෙනවා. Facebook page එකේ followers ලා 30000කට වඩා ඉන්නවා. ඉතින් මේකට හේතුව දිගින් දිගටම දවස ගානේ content create කරන එක. ඉතින් මේ හින්දා ඒගොල්ලෝගේ page එකට වගේම post වලටත් reach වෙන්න Facebook algorithm එකෙනුත් ලොකු support එකක් හම්බ වෙනවා. ඉතින් රන් ලංකා එක මේ ශේෂ්ත්‍රයේ ගොඩක් අය අභිභවා යන්න හේතුව වුණේ ඒගොල්ලොන්ගේ ඉවසීම සහ මේ කන්සිස්ටන්සි එක. තරඟකාරීව හිටපු ගොඩක් අය මගදී හැලුණා. ඒකට හේතුව තමයි එයාලා කෙටි කාලීන ප්ලෑන්ස් වලට වැඩ කරපු එක. බ්‍රෑන්ඩිං වලට මුල් තැන නොදී මාකටිං වලට මුල් තැන දීපු එක. ඉතින් ඔයත් මේ වගේ සෝෂල් මීඩියා හරහා බිස්නස් එකක් කරනවා නම් ඇඩ්ස් වගේම කන්ටෙන්ට්ස් ක්‍රියේට් කරන්න. ඒක ඔයාගේ බ්‍රෑන්ඩ් එක හදන වැඩේට මාරම සපෝට් එකක් දෙනවා. දිනපතා බැරි නම් දවසක් කර දවසක් හරි ඔයාගේ බිස්නස් එකට ගැලපෙන කන්ටෙන්ට්ස් හදලා සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරන්න. ඒකෙන් ඔයා ගැන පාරිභෝගිකයන්ට තියෙන විශ්වාසය වැඩි වෙනවා වගේම සෝෂල් මීඩියා වල ඇල්ගොරිතම්ස් වලින් ඔයාට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා.